ඔන්න අපි තැනට ඇවිල්ල ඉන්න ඔගුරුන්ට පේන ඇති මාරුම ලස්සනය මෙතන ඉස්සරහා ලේක් එක තියෙනවා මෙතන අපි කෑම්ප් එක සෙට් කරගත්තා කෑම්ප් ටෙන්ට් එක රට යන්න තවන් යන්නේ පස්සේ චිකන් කරියයි රොටි මාරුමනේ කන්නේ අපි දෙන්න අපි ඔන්න මේ පරිප්පුව හදාගන්න යන්නේ මේ කන්න උදේට අන්න අපි කොෆි දෙක හරි welcome to our YouTube channel and පස්සේ ඉතින් අපි හිතන අපේ යාළුවෝ ඔක්කොම හොඳින් නැති කියලා හොඳින් පරිස්සම් නැති කියලා අපි දෙන්න හිතනවා ඉතින් ඔයගොල්ලෝ බලනවා ඉතින් මොනවද මේ අපි මේ වාහනේ යන ගමන් මොකද මේ වීඩියෝ කරන්න කියලා හිතනවා ඉතින් මේ අද අපි දෙන්න මංගල මොකද මංගල කැම්පින් එක නිව්සීලන්ඩ් වල ඉතින් මේ අවුරුදු 3ක් හිටියා ඉතින් කැම්පින් යන්න බැරුණා ඉතින් පසිට්ටාවට පස්සේ අවුරුද්දක් ගියා දැන් අපි දෙන්නට යන්න බැරුණා බඩු ඔක්කොම ගත්තා ඒත් යන්න බැරි වුණා ඉතින් අපි දෙන්න අද මේ එකපාරටම හිතුවා අපි යන් මේ තැනක් තියෙනවා යාළුවෝ කිව්වා ප්ලේස් එක ඉතින් අපි එතනට යන්න හදන්නේ දැන් මේ හවස කී වෙලාව දැන් හවස 7:00 වෙලාව ඔයගොල්ලෝ පේනේදී දැන්ටම දැනුත් මේ ඉර අවුව තියෙනවා හොඳට අවුව තියෙනවා රස්නේ අවුව තියෙනවා ඉර බහින්නේ 8:00 වගේනේ 8:30 තමයි තියෙන්නේ සන්සෙට් එක මත ඔය සැරවුව තියෙන ඔයගොල්ලෝ පේනේදී සැරවුව තියෙන්නේ සමයකට කොහොමත් මේ මෙහි නිව්සීලන්ඩ් වල 8:00 9 වගේ වෙනවා මේ ඉර බහිද්දි ඉතින් අපි බලමු කොහොමද අපේ කැම්පින් එක කියලාද ෆස්ට් ටයිම් තමයි යන්නේ එහෙනම් අපි බලමු නේද මේ බලමු මේක ගිහිල්ලා අපි ලස්සන ලේක් එකක් ආවා කියන්නේ ලේක් එකකුත් තියෙනවා එතන මේ ලේක් එකේ ගිට්ටු වගේ නවත්තගෙන ටෙන්ට් එක දිගැරලේ ගහගෙන නේද එහෙනම් අපි දෙන්න ටෙන්ට් කරගෙනත් දැන් එන මාස ගානක් ගිය අවුරුද්ද සම්මේකට ටෙන්ට් එක ගත්තේ යන්න ඕනේ ඊට පස්සේ වින්ටර් එකේ සීතලයි ඒකේ වගේ කිය ඊට පස්සේ ඔක ඇදී තිබ්බා අන්තිමට අද අපි දෙන්න කොහොම හරි යන්න කියලා තමයි යන්න එහෙනම් අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්න මේ අපි කැම්පින් එක කොහොමද වෙන්නේ කියලා නේ ඔව් අපේ මංගල කැම්පින් එක මොකද වෙන්නේ කියලා බලන්න එහෙනම් අපි එතනට ගිහලා බලමු මේ අපි ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද වටපිටාව කියලා නේද එතන ලස්සනයි ප්ලේස් එක අපි ඉදන්ට යන් එහෙනම් වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔන්න අපි ෆයිනලි කැම්පින් ඒරියා එකට ආවා ආව නෙවෙයි යන ගමන්නේ ඔය ඉස්සරහට ගොන්න පේනදී අර පැත්තෙන් ඉදි මම දැක්ක මේ ඔක්කොල්ලා නම් දැක්කේ නෑ මෙතන වෙන්න ඕනේ මම දැක්කේ ලස්සනයි වගේ ලස්සනයි නේ කොහොමද ලේක් එක ගොබ ඔන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලන්ට පේන ඇති මාරුම ලස්සනයි මෙතන ඉස්සරහා ලේක් එක තියෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති මේ දැන් ඉර අර පැත්තෙන් බැහැගෙන යන පේනවද අර පැත්ත රතු පාට වීගෙන එනවා නේද පස්සේ ඈ මාර ලස්සනයි මාර ලස්සනයි හැමතැනම කැම්පින් ගහලා තියෙන්නේ කෑම්ප වෑන් තමයි ගොඩක්ම තියෙන්නේ
ඕනේ සීතලකුත් තියෙනවා මරු එවුණාට නේද සනිපයි අර සමයක අර වෙන්ටකේ වගේ අමාරු සීතල නෙමේ අර සනිප සීතල තියෙන්නේ එහෙනම් අපිට අග්ගල ටෙන්ට් එක ගහගන්න යන්නේ මෙන්න මෙතන තමයි අපි මේ ටෙන්ට් එක ගහගන්න ඉන්නේ එහෙනම් අපි අග්ගල ගහගමු දෙන්නට මේ යගන්න නැතුව එරි ඕනේ ෆයිනලි අපි ටෙන්ට් එක සෙට් කරගත්තා නේද නිතින් අපේ ටෙන්ට් එක කෙලින්ම ලේක් එකේ ඉස්සරහින් තමයි මේ අපි සෙට් කරගත්තේ ඉතින් මේ ඉස්සරහා ලේක් එක තියෙනවා මෙතන අපි කෑම්ප් එක සෙට් කරගත්තා කෑම්ප් ටෙන්ට් එක ඕ වේට් එක ඇත්තටම මේ පයින්වතාවට මේ ටෙන්ට් එක සෙට් කරන්නේ මේ කරගන්න ගියාම කරගන්න තේරෙන්නේ නැහැ මේ ටග්ගාල YouTube එකෙන් වීඩියෝ බැලුවා මේක අපි වෙලාවට සිග්නල් තිබ්බා සිග්නල් තිබ්බා මෙතනට හොඳ වෙලාවට ඉතින් අපිට ටග්ගාල සෙට් කරගත්තා මේ උගලොන් දකින්න ඇති වීඩියෝ එකේදී අපි සෑහෙන වෙලාවක් ගත්ත එක සෙට් කරන්න ඉතින් මේ දැන් තේරෙනවා පටස් කාලයක සෙට් කරගන්න එච්චර දෙයක් නැහැ අපි දෙන දන්නේ නැති හින්දා මේ පස්සේ පෙන්නයි දැන් ඇතුලේ තව තියෙන අපිට සෙට් කරගන්න නේද කාපට් එකක් දාගන්න ඕන තව ඇතුලට හැබැයි අපි වැඩි අරාරාසි කරන තත්ත්වය ඇතුලට යනවා ඒක අපි පස්සේ ඒක පෙන්නන්නේ ඔව් ටක් ගාලා එන මේක මේ දාගමු කාපට් එක නේ අපි මෙන්න මේ කාපට් එක දාගන්න යන්නේ ඇතුලට නැත්තම් මේ අර එන්නෝ නේද කොහොමද තත්ති ෂේප් හොඳයි එක දවසකට ඔව්නේ පසී ඔලිවෙද්ද ගත්තද පසී මේ ඇතුලේ මොනා කරන දන්න පොඩි සතු ජාතියක් ඉන්න උන් එනවා මේ ටෙන්ට් එක ඇතුළට උන් අර කනවා මේ මොකද ලේක් එක අයින හින්දා නේද අර මේ උණහපුටු මොකද උන්ට කියන්නේ ඈ හෝහපුටුව කියලා තියෙන්නේ අන්න ඒ වගේ පොඩි සතු උන් කනවා මේ ඕ විදින අමාරු එතකොට අර පැත්තෙන් ලස්සන්ට හඳත් පායලා ඇඳ හරිද කෝ පෙන්න නැරලා කෝ දැක් දෙම්මද ලස්සනයි ඇතුර ශා හරු දෙවහන් වහන් ඇත්ත සත්වයනේ මං එරි දෙන්නන්නේ අපි දෙන්න මේ ටේබල් එක සෙට් කරගෙන
මේ රෑට උයන්න තමයි යන්නේ නේද? කන්න යන්නේ අපි දෙනාද මොනද පරාට කාලා පරාටයි පරාට කියන අපි අර ෆ්‍රෝසන් එක අරගෙන ආවා. එතකොට අපි චිකන් කරි එකක් හදනවා. චිකන් කරියයි පරාටයි අපි පරිප්පුත් ගෙනාවා. පරිප්පු හදනවද නැද්ද කියලා බලන්න ඕනේ. මේ බියර් එකකුත් ගෙනාවා. පසීට රෙඩ් බුල් එකක් ගෙනාවා. එහෙනම් මේ ටක් ගාලා ටේබල් එක සෙට් කරගමු. දැන් බඩගිනි. ඔව් බඩගිනි යන්න. අපේ කෑම්පින් චෙයා දෙකක් තියාගත්තා නේද? වැටෙන්නේ වැටෙන්නේ හැබැයි පොඩ බැලන්ස් ඊ සැපයි ඇස් හොඳයිද? මරු ඈ ෂෝක් එක තව ටිකක් අර හවස වගේ අපිට වීඩියෝ සෙට් කරගන්න තිබ්බනම් මරු හැබැයි ඕනේ අර පැත්තට ඉර බහිනවා කරන්න තිබුණා මම පැක් කරපුවා දැන් පස්සේ තෝරනු දාගෙන එනවා චිකන් ටික මේ දින චිකන් ටික අපි චිකන් ටික මැරිනේට් කරගෙන ආවා ගෙදරින් ඒ ලේසින් එකකට පස්සේ දැන් යන්නේ චිකන් කරිය හදන්න. කැම්පින් ඇවිල්ලා තුයන් වෙලා තියෙන්නේ නේ. සද්දේ දාලා යන්නේ. සුවඳ යනවා නේද? හිමි සද්දේ. මෙන්න අපි මැරිනේට් කරන් ආපු චිකන් එක නේද? මැරිනේට් කරගෙන ආවේ ලේසියෙන් එතකොට. කොහොමද චිකන් කරි එක හදලා දෙන්නේ? අම්මා. මේක තව ටිකක් පොඩ ඇලේ හරි මේක මරු නීමේක මේ චියා දෙක දුන්නේ මට මේ මගේ රෙස්ටුරන්ට් එකට යන හොඳම යාළුවෙක් මේ කිවි කෙනෙක් එයා කිව්වා මේක මට තියාගන්න කියලා අලුත්ම දෙකක් කිවි කැම්පින් චියා දෙකක් මේ ඉතින් එයා මට දුන්න මේ කැම්පින් යනවනම් මේක අරන් යනවා තියාගන්න එහෙම කියලා. ඉතින් අපි දෙන්න පොඩි බියරයක් බොන්න එහෙම යන්නේ නේද? මේ කාඩ්ල දෙන්න. පසීට රෙඩ් බුල් එකක් මට මම අමල් දෙපා යාළුවනේ බියර් එකක්. ඔව්. එහෙනම් cheers පළවෙනි කැම්පින් එක. Wow. Superior to. Maruනේ. මරු යාළුවනේ මෙතන පොට් එක නේද? මොකද්ද මේ පොට් එක? අපි උගොන්ට දාන්නම් මෙතන යටි. මේ රොටරුව ඉඳන් අපි කිලෝමීටර් කීයකද? කිලෝමීටර් 60ක් වගේ. කිලෝමීටර් 60ක් තිබ්බනේ. කිලෝමීටර් 60ක් තිබ්බ රොටරුව ඉඳන් මේ ප්ලේස් එකට මාරම ලස්සනයි. තවප රෝඩ් එකනේ. ඔව් තවප රෝඩ් එකේ මේ මරු හැබැයි නේද? උගුරුනුත් එනවනම් මම ප්ලේස් එක දාන්න ලොකේෂන් එක දාන්න. මෙතන වොෂ්රූම් එහෙමත් තියෙනවා. ඔව් වොෂ්රූම් තියෙනවා ඇඟ හොද ගන්න ඔක්කොම කරගන්න ඒ ඔක්කොම තියෙනවා. මේ අපි දෙන්නත් අර අපේ ෆස්ට් කැම්පින් එකේ හින්දා ගොඩක්ම බැලුවේ අර වොෂ්රූම් එහෙම තියෙන තැනක් අපිට පුරුදුත් නැහැ නේද? ඔව්. ඒ හින්දා
ෂොප් එක ආසයි නේද? ඔව් මරු ප්ලේස් එක. අපි දෙන හිතාගෙන ආවේ මේක සෙට් වුණොත් එහෙම දිගටම යන් කියලා කැම්පින්. මෙතෙන්ට මේ එමු ආයේනේ මරු. හරි වගේ chicken එකනේ. හරිද? ඕඩි හොද්ද තියාගන්න ඕන නේද අපිට හොත් පරාටයි කන්න. ඕනේ. සුවඳමනික. ඔන්න පස්සී දැන් යන්නේ රොටි ටික හදාගන්න. ඊට පස්සේ අපි කාලා නිදාගන්න යන්නේ නේ. ඔව්නේ. මේ සීතලත් එක්කනේ. දැන් ටිකක් හොඳටම සීතලයි. මේ රොටි ටික හදාගෙන අපි මේ ටෙන්ට් එක ඇතුළටින් කවුනේ මේක කොටස් කළා. ඔව් මෙතන සත්තු ඉන්න මාර්ගියට. ඔන්න මේ අපි හදාගත්තේ ඒව ටික පස්සේ බෙදාගන්න යන්නේ චිකන් කරි. අපි මේ ටෙන්ට් එක ඇතුළට ආවා නැත්තම් අර සත්තු ඉන්නවනේ එළියේ. මේකෙත් ඉන්න පොඩ්ඩක් එච්චරම අවුලක් නැහැ. මේ විතර මේනි චූටිට ඔව් කමු එහෙම කමු. අම්මා රොටි තියෙනවා. පසික චිකන් කරියයි රොටි මරු හොඳයි. කන්න යන එන අපි දෙන්නම්. එහෙනම් යාළුවනේ අපි දෙන්න නිදා ගන්න යන්නේ. good night. ගුඩ් මෝර්නිං යාළුවනේ. ඔන්න අපි නැගිට්ට 7යි වෙලාව. මේ අපි පොඩ්ඩක් එළියට ගියා. මම පස්සේ ගියේ නෑ. මේ මාරු විදියට මීදුමෙන් වැහිලා තියෙන මාරු විදියට මේ නේද? ඔව් මාරු මීදුමක් තියෙන්නේ. අර හේ අපිට තිබ්බ කන්ද මුකුත් පේන්නේ නෑ. ලේක විතරයි තියෙන්නේ පේන්න. කන්ද හේව මුකුත් පේන්නේ නෑ. මේ තාම අවුවැටලා නැහැ. ඔව් අපි අර ෆස්ට් එක්ස්පීරියන්ස් ඉඳලා මේ හරියටම නිින්ද ගියේ නෑ. මේ පොඩක් අමාරුයි. බෙල්ල රිදෙනවා, ඇඟ රිදෙනවා. ඒත් නියමයි නේද අප්පා? දැන් මිදුම ගියාට පස්සේ අපි එළියට යන්නේ. ඒකක් එහෙම බොන්න ඕනේ හදාගෙන. ඒක බොන්න අපි දෙන පොඩක් හොදගෙන ඒව කරගෙන ඉන්න ඕනේ. තියෙනවා වොෂ්රූම් අපිට ඒව කරගන්න. එහෙනම් අපි ඒක බොන්න ඕනේ. ඔව්. එහෙනම් අපි තේකක් බොන්න. එහෙනම් අපි තේකක් බොද්දි හම්බෙමු නේද? ටක් නිදා ගන්න ඕනේ චුට්ටක්. ඔන්න අපි තේකක් හදාගන්න යන්නේ නේ. ඔකට පේන ඉතින් මීදුම හොඳටම තාමත් මීදුම අඩුන්නේ. මේ කඳු එකක්වත් පේන්නේ නැහැ නේද? ඊයේ අර පේච්ච කඳු ටික අපි ඔන්න මේ පරිප්පුවක් හදාගන්න යන්නේ. මේ කන්න උදේට කොහේ ගියත් පරිප්පු තමයි ඉතින්. අපි පාන් ගෙනවා කනනේ. පාන් ගෙනවා. ඊයේ චිකන් කරි එකේ ඉතුරු ටිකකුත් තියෙනවා. බිත්තරක් තියෙනවා. බිත්තරයක් බෙද ගන්න එහෙමත් බැලුවේ අපි දෙන්නවා. බිත්තරේකුත් බෙදගෙන. පස්සේ පරිප්පු එක හදාගන්න යන්නේ. කරපිංචා
පස්සට තියෙනවනේ පස්සේ. චිකන් එක කොහොමද තිබ්බේ? පරිප් එක තියාගෙන තියෙන්නේ දැන්. අන්න අපේ කොෆි දෙක හරි ගක් පස්සේ ටිකක් මට ටික අර මේ වෙනවනේ. පාට මේ හැදිලි වේගෙන එනවානේ. අපි යන්නේ දැන් බිත්තර බෙද ගන්න. මේක ඇලවෙලා තියෙනවද? ඔව් මේක බැලන්ස් නැහැ ටේබල් එක තියෙනවා. මේ බිත්තරේ මින් මෙහෙට යන සීන් එකක් තියෙන්නේ. අර බලන්න. හරිම කදිමයි කමන්නේ නේ. කොහෙද ගිහලා බෙදිනවා? අපි දෙන්නනේ කන්නේ. බිත්තරෙන් හොයාගන්න පුළුවන් ටේබල් එක ඇදිත් තියෙන්නේ. මේ ඊළඟ එකත් එතෙන්නම ගියාම තමයි වැඩේ තියෙන්නේ. එකපාර ඩස්බින් එකටම දාන්න තියෙනවා. තක දාන්න. salt pepper. ඒක කමුවා පිටිතර බැදලා. ඔන්න දැන් අපේ බ්‍රේක්ෆාස්ට් එක රෙඩි. දැන් අපි තව එකම දේ තමයි අපේ චිකන් එක පොඩ්ඩක් රත් කරගන්න මේ බාල්දියේ චිකන් එක තියෙන විදිහ. ඔයාලා මේ විදිහට දැකලා තියෙනවද? පරිප්පු දෙන්න කරමු කමන්නේ. ඔව් චිකන් එක මිදිලා තියෙන්නේ නේ. සීතලට. ජෑම් වෙලා. ඔව්. බිත්තර තියෙනවා, චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා. දැන් චිකන් එක රත් කරගෙන පාන් කන්නයි යන්නේ දෙන්නත් එක්ක. මේ මරු නේද අප්පා මේක එහෙම නේ? එහෙම. නියමයි අප්පා. දන්නේ දැනකට ඇවිල්ලා මෙහෙම ටෙන්ට් එකක් ගහගෙන කැම්පින් කරන්න නේ? ඔව් නේ. මේක මරු. අර ගෙදරින් එළියට ඇවිල්ලා මේ වගේ ලස්සන පරිසරයක මේ ජීවත් වෙද්දී නිකන් අමුතුම මේ හැඟීමක් දැනෙන්නේ. ඔව් රිලැක්ස්. මොකද මේ වැඩ කරලා මේ වගේ තැනකට ආවම මාර රිලැක්සින්. ගැන මේ හුස්ම ගනිද්දිත් ඒක අර ෆීලින් එක දැනෙනවනේ. මාර සනීපයි. පිරිසිදුයි මේ තැන් අනික. ඒ කියන්නේ අර මිනිස්සු දැන් මෙතන ගොඩ ඉන්නවා කට්ටිය කැම්පින් ගහගෙන. ඒ වුණාට පොඩ්ඩක්වත් කුණු මොනවත්වත් තැන් වල දාලා නැහැ. ඒව ගාබේජ් බින් වලට දාලා තියෙනවා. ඒව තැන් වල බින් තියලා තියෙනවා එහෙම දාලා. ඒක මොනවත්ම දාලා අර මෙතන විනාශ කරලා නැහැ ඇත්තටම. මාර පිරිසිදුයි ඉතින්. වොෂ්රූම් උනත් හරිම පිරිසිදුයි ඇත්තටම. හොට් වොටර් එන්නේ නේ. හොට් වොටර් තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් අපි ලංකාවේ ආදර්ශයට ගන්න ඕන දේවල්. අපේ කොච්චර නාස්ති කරනවද සිරිපාදේ එහෙම හොයරි ගියත් එහෙම කොච්චර බෝතලුයි අනම් මනම් දාලා විනාශ කරලා නෙන්නේ. සිරිපාදේ කොච්චර බෝතල් තියෙනවනේ? තියෙනවනේ. ප්ලාස්ටික්. මේවල ඉතින් ඇත්තටම මිනිස්සුන්ගේ ඩිසිප්ලින් ඉතින් නේද? අපි දෙන්න දැන් උදේට කෑමත් කාලා ඔන්න දැන් ඉතින් අපි දෙන්න ගෙදර යන්න එක තමයි බලන්නේ නේද? අස් කරගත්තා. මොකද මේ අවුව එනවා මාර විදියට අවුව එනවා. දැන් මෙතන හිටියොත් මේ අවුවේ තමයි ඉන්න වෙන්නේ. ඔව් මාර රස්නේ මේ අවුවාට පස්සේ ඉතින්
මාරම ලස්සනයි. මෙතෙන්ට එන්න ඕගොල්ලෝ අපි ලොකේෂන් එක දාලා තියන්න. ඇවිල්ලා යන්න. මේ මෙතන මේ මොනවද උයා ගන්න පුළුවන් මේගොල්ලෝ හදලා තියෙන උයා ගන්න පුළුවන් විදිහට නේද? ඔන්න එහෙනම් මේ අපි දෙන්න යන්නයි හදන්නේ නේද? අපි නයිට් එක ඉවරයි ඉතින්. නියමයිනේ. නියමයි ඉතින් අපේ ෆස්ට් කැම්පින්. මරු හොඳට තිබ්බා මේ එන්ජොයි කර අපි දෙන්නම පොඩ්ඩක් නිදා ගන්න කික තමයි අවුලක් උනේ. මේ ගන්න ඕනේ අර තියෙනවා අර එයා මෙට්‍රස්. ඒන් එකක් ගන්න ඕනේ. පස්සේ ආයේ යමු නේද? ආයේ කැම්පින් එකක් යමු මේ වෙන ප්ලේස් එකකට. ගොඩාක් තියෙනවා නිව්සීලන්ත වල. මේ රොටරුවක් පැත්තේ ගොඩාක් තැන් තියෙනවා. මේ අපි තවත් කැම්පින් සයිට් එකට යන්නේ නේද? ඔව්. මෙතන සමහර ඒවා තියෙනවා පේඩ් ඒවත්. ඔව්. මෙතන ඔව් මෙතන ෆ්‍රී. මෙතන කිසිම දෙයක් පේ කරන්න දෙයක් නැහැ. සමහර තැන් තියෙනවා පේ කරන්න ඕනේ. එහෙනම් මේ අපි වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් අපි හිතනවා අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා නේද? අපේ ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක ඉතින් ඔයාලා කැම්පින් යන කෙනෙක් නම් ඉතින් අපිත් එක්ක ෂෙයා කරගන්න නේද ඔයාලගේ එක්ස්පීරියන්ස් කොහොමද කියලා. අපි මොනවා හරි කරපු දේවල් වල වැරදි දේවල් තියෙනවා නම් මොකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි දෙන්න ලෝඩයක් දන්නේ. ඔව් මේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න නේද? එහෙනම් අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ YouTube channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් මේ ඉන්නේ පස්සී මම මෙව්. ඉතින් එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.